අහිංසක අඟුලිමාල වෙන්නේ සමාජය නිසා. එතකොට අඟුලිමාලලා ආපහු අඟුලිමාල රහතන් වහන්සේලා වෙන්නේ සමාජයේ යම් යම් ක්‍රියාකාරයන් නිසා. එතකොට මෙතනදිත් වෙන්නේ මොකද්ද? මේ ජීවිතයෙන් මරන්න යන තැනින් බේරගෙන ගෙනාවා කියලා ඒ කිසිම උපකාරයක් මෙයා මතක තියාගන්නවද? මේ Tamanට තියෙන සැපත් සිරු සැපත් මේ ඒ කිසිම දෙයක් වඩන්න. ඊට වඩා වැදගත් වෙන්නේ මොකද්ද? පුරුද්ද. හොරකම සහ හොරහිත පුරුද්ද. ඒකම තමයි මං කිව්වේ. සමහර මිනිස්සු ඉන්නවා ඒ දෙයට ඇඩික්ට් වුණාට පස්සේ ඒ දේවල් වලින් මිදෙන්න බෑ. හැඟීම් බිඳීම් හොරකම් කිරීම මේ ඔක්කොම එකම විදිය. හිතන්නකෝ කොල්ලෝ කෙල්ලෝ වුණත් එහෙම තමයි. කොල්ලෝ කෙල්ලෝ වුණත් මොනවද එහෙම වෙන්නේ? මිනිසුන්ගේ හිත බිඳින එක පුරුද්දක් වුණොත් එයා එපා ආයා වෙන කෙනෙක්. එයා එපා තව කෙනෙක්. එහෙම වෙනස් කර හිත බිඳ යන්න යනවා. ඒක අනිත් කෙනාට කොහොම පීඩාවක් දැනෙනවද? ඒ දේවල් ගැන හිතන්නේ නැහැ. ඒ කෙනා අනිත් කෙනා වෙනුවෙන් කොච්චර කැපකිරීම කරන. දැන් මේ බලන්න කුණ්ඩලකේෂී කොච්චර කැපකිරීමක් කරනවද? කන්නේ බොන්නේ නැතුව තමයි මෙයාව ලබා ගන්න උත්සාහ කරන්නේ. ඒ විතරක් නෙමෙයි මොකද්ද? ඒ අරගෙන ආගෙන් ගෙනාවා නම් කමන්නේ ඔහේ ඉඳපන් කියලා අතාරින්නේ නෑනේ. එයා අතින්ම තමයි මෙයා වෙනුවෙන් දේවල් කරන්නේ. එතකොට එච්චර කැපකිරීම කරලා ආදරෙන් බලා ගන්න කෙනාට ඒ කිසිම උපකාරයක් මේ සොරා මතක තියාගන්නවද? නෑ. ඒ වගේ මිනිස්සු අපේ ජීවිතේත් අපිට හම්බ වෙනවා. අපි ඇති වෙන්න කැපකිරීම කරනවා, ඇති වෙන්න දේවල් කරනවා. හැබැයි මේ මිනිස්සුන්ට ඒක වටිනාකමක් නැති වෙනවා. අපිව දාලා යන තැන් තියෙනවා. එහෙම මිනිස්සු ඉන්නවා අපේ සමාජයේ. එතකොට මේකෙදි මොකද්ද වෙන්නේ? සොරානෝද කීප දවසක් කළ උපකාරත් නොසලකා. මේ කීප දවසක් යනකොට තමන් කරපු උපකාර ඔක්කොම අමතක කරලා මෑ මරාපියා මෑව මරලා මෑගේ ආභරණ හැරගෙන මෙයාගේ තියෙන මේ ඇයි ඔක්කොම ආභරණ දාගෙන එන්නේ? හොඳ සාමාන්‍ය භාර්යාවෝ පුරුෂ තමන්ගේ සැමියා ඉදිරියේ සුවඳවත් නැත්තම් උදේ නිදාගත්ත නැටි පිටින් ආයි අවස සැමියා වැඩ ඇරලා එනකුණුත් ඉදියොත් මොකද වෙන්නේ? ඒ සැමියාට ඒ භාර්යාව එපා වෙනවා. ඒ හැම දෙයක් ගැනම පුළුල් විදියට මේ කුණ්ඩලකේෂී හිතලා තියෙනවා. වෙන කෙනෙක්ව ගන්නෙත් නෑ. තමන් අතින්මයි මේ ආහාර හදලා දෙන්නේ. ඒ තරම් ආදරය ඇයි මෙයාට මේ දක්වන්නේ? ඇයි මෙයා ආදරය කරලා මෙයාගේ කැමැත්තකින් ගෙන්න ගත්ත කෙනෙක්ද? නෑ. දාලයයි කියලා බයයි. ඒකෝට දාලය යන්නේ නැති වෙන්න තමන් අර හැම දෙයක්ම කරන්න උත්සාහ කරනවා. අල්ලගෙන ඉන්න උත්සාහ කරගන්න. එතකොට මිනිස්සුන්ව වුණත් කාව වුණත් එහෙම අල්ලගෙන ඉන්න උත්සාහ කරන්න එපා. ඔයගලගේ ජීවිතවලත් එහෙම මිනිස්සු ඉන්න පුළුවන්. අපි ඇති වෙන්න කැපකිරීම කරනවා. හැබැයි මේ මිනිස්සු යන්නම බලාගෙන ඉන්න අපේ ජීවිතේට ආපු මිනිස්සු ඉන්න පුළුවන්. එහෙම තැන්වල අපි අල්ලගෙන ඉන්න රිදෙන්නේ කාටද? අපිට. එහෙම අය අතෑරියම සමහරක් වෙලාවට ඒ රිදීම ඒ වෙලාවට විතරයි. එතනින් එහාට අපිට ඒ රිදීම නැති වෙන්න පුළුවන්.